ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න මම අද අරගෙන ආවේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු වැදගත් තොරතුරු. ඒ තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය 2026 වසර සඳහා ඉංග්‍රීසි පාඨමාලාව සඳහා දැන් ශිෂ්‍යයින් බඳවා ගන්නවා. ඉංග්‍රීසි දැනුම බිඳුවේ ඉඳන් හදාගන්න වගේම ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මේක හොඳ අවස්ථාවක්. අපි බලමු මොනවද මේ පාඩේ තියෙන කෝස් කියලා. ප්‍රධාන වශයෙන්ම මට්ටම් 4කින් පාඨමාලා තියෙනවා. පළවෙනි එක තමයි ඉංග්‍රීසි කතා කරන්න සහ ලියන්න මූලික දැනුම ගන්න තියෙන අයට සර්ටිෆිකේට් කෝස් එක. දෙවෙනි එක තමයි ඒකට වඩා ටිකක් ඇඩ්වාන්ස් රැකියාවකට අවශ්‍ය විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එක. තුන්වෙනි එක ඉංග්‍රීසි සාහිත්‍ය ගැන උනන්දුව තියෙන අයට ඩිප්ලෝමා පාඨමාලාව. හතරවෙනි එක තමයි වටිනම එක. ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න කැමති අයට තියෙන BA ඉංග්‍රීසි ඩිග්‍රී එක. දැන් බලමු වැදගත්ම දේ. මේවට ඇප්ලයි කරන්න ඕනේ කවදට කලින්ද? සහතික පත්‍ර පාඨමාලාව වලට ඇප්ලයි කරන්න පුළුවන් මේ මාසේ 29 වෙනිදා වෙනකම් විතරයි. උපාධි පාඨමාලාවට නම් ජූනි 10 වෙනකම් කල් තියෙනවා. සුදුසුකම් ගැන කිව්වොත් ඩිප්ලෝමා සහ ඩිග්‍රී එකට යන්න නම් ඔයාලා ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත් වෙලා ඉන්න ඕනේ. හැබැයි සහතික පත්‍ර පාඨමාලා වලට එහෙම ලොකු සුදුසුකමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෙළ තිබුණත් ඇති. තව දෙයක්, මේ හැම කෝස් එකටම සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා. ඒක ලොකු අමාරු එකක් නෙමෙයි. ඔයාලට දැනට තියෙන ඉංග්‍රීසි දැනුම මනින්න තමයි ඒක තියෙන්නේ. ඒකෙන් පාස් වුණාම ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. අයදුම් කරන්නේ කොහොමද? දැන් අපි බලමු කොහොමද හරියටම මේ පාඨමාලාවට අයදුම් කරන්න කියලා. ගොඩක් අය මේ පියවරවල් වළද්ද ගන්නවා. ඒ නිසා හොඳින් අහගන්න. පළවෙනි පියවර තමයි නිල වෙබ් අඩවියේ මම ඔයාලට වීඩියෝ එක පෙන්නලා තියෙනවා. ඒ වෙබ් අඩවියට ගිහිල්ලා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම අලුතින් බඳවා ගැනීම වෙන්නේ මේ හරහා. ඊට පස්සේ ඔයා ඒකේ ගිණුමක් හදාගන්න ඕනේ. වෙබ් අඩවියට ගියාම ඔයාලට පෙනේ create new account කියලා බොත්තමක් තියෙනවා. එතනට ගිහින් ඔයාලගේ නම, වැඩ කරන ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය තියලා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එකට එන confirm link එක ක්ලික් කරලා තියාගන්න. තුන්වෙනි පියවර තමයි පාඨමාලාව තෝරා ගැනීම. දැන් ඔයාලගේ account එකට login වෙන්න. එතන තියෙන ලෑස්තියෙන් ඔයාලා කැමති ඉංග්‍රීසි පාඨමාලාව. අපි ගත්තොත් Bachelor of Art in English හෝ Advanced Certificate වෙන ඔයා කැමති පාඨමාලාව තෝරගන්න. හතරවෙනි පියවර තමයි අයදුම්පත් ගාස්තු ගෙවීම. රුපියල් 500ක මුදලක් තමයි අයදුම්පත් ගාස්තු ලෙස ඔයා ගෙවන්න ඕන. ඒකත් ගෙවන්නත් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි online payment එක. ඔයාලගේ වීසා හෝ මාස්ටර් කාඩ් එකක් පාවිච්චි කරලා එවලෙම ගෙවන්න පුළුවන්. ඒක හරියම පහසුයි. දෙවෙනි මෙතඩ් එක තමයි bank payment. එහෙම නැත්නම් වෙබ් අඩවියෙන් දෙන pay in voucher. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගිහින් සල්ලි ගෙවන්න පුළුවන්. පස්වෙනි පියවර තොරතුරු සහ ලේඛන ඇතුළත් කිරීම. සල්ලි ගෙවුවට පස්සේ ඔයාලගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්න තියෙනවා මෙතනදී. එහිදී ඔයාලගේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයක්, උපැන්න සහතිකයේ ඡායාරූපයක්, අධ්‍යාපන සහතික, බැංකුවට සල්ලි ගෙවුවා නම් ඒ රිසිට් එකේ ඡායාරූපයක් වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්න ඕනේ. අන්තිමේටම ඔයාලා ඇතුළත් කරපු තොරතුරු හරිද කියලා නැවත වතාවක් පරීක්ෂා කරලා සබ්මිට් බොත්තම ඔබන්න. ඊට පස්සේ ඔයාලට පුරාම් පිට වූ අයදුම්පතේ PDF එකක් ඩවුන්ලෝඩ් කරලා ළඟ තියාගන්න. මේක තේරීම් පරීක්ෂණයේ දවසට ඔයාට ඕනේ වෙන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද මේක රැකියාවක් කරන ගමන් කරන්න පුළුවන් හොඳම අවස්ථාවක්. මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.